සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු. හොඳයි නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලಂತಿ. හොඳයි මේ ස්ථානයට වැඩම වදාළ මේ ප්‍රදේශයේ පූජනීයත්වයට නිරන්තරයෙන් පාත්‍ර වන සීලවන්ත ගුණවන්ත අපේ පින්වත් නායක මාහිම්පාණන් වහන්සේලා දෙනමගෙන්ද වගේම අපේ පින්වත් මෙහෙණින් වහන්ස සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනේ
සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ බලාගෙන බලාපොරොත්තුවෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන උන්වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්නතුනි ඉතින් අවුව තියෙනවා මොකද කරන්නේ නේ? භාගයට භාගයක් අවුවේ ඉන්නේ. අපේ හිටගෙන ඉන්න තරුණ මහත්තුරු අර හෙවණෙන් ගියත් කමන්නේ. නෑ මං කියන්නේ අවුවේ ඉන්න පුළුවන් නම් කමක් නෑ. කෙසේ හෝ වේවා තථාගතයන් වහන්සේගේ සද්ධර්ම ශ්‍රවණයට වහවැටුනහම පින්නතුනි උන් හිටිතෙන් අමතක් වෙනවා කියන්නේ ඕක තමයි. සංසාරේ හොඳ පුරුද්දක් ඇති මේ තරුණ මහත්තුරුන්ට බණ අහලා සංසාරේ පුදුම විදිහට පිංකම් කරලා පුරුද්දක් ඇති. ඔයත් හිතනවාද එහෙම නැත්තම් ඔහම අවුවේ ඇවිල්ලා හිටගෙන ඉන්න පුළුවන් කියලා? බෑ. මට ඊයේ පෙරේදා රත්නපුරේ තරුණයෙක් කියනවා හාමුදුරුවනේ මියුසිකල් එකක් බලන්නවත් පාරේ මෙහෙම හිටගෙන නැහැ කියලා. මේ දබ්බ වැස්සේ පාරේ හිටගෙන ඉන්නවා. මම කියනෙව්ව ඇහෙන්නෙත් නැහැ. හිටගෙන ඉන්නවා. ඒ මොකද්ද? පින්නතුනි සංසාර පුරුද්ද. මිනිස්සුන්ගේ පින් පළ දෙන කාලයක් එනවා. දහමට සිත යොමු වෙන දහමට හිත නැඹුරු වෙන කාලයක් එනවා. ඒ කාලේ ආපුවාම පින්නතුනි අර එකදු අකුසලයක්වත් උඩට එන්නේ නැහැ. පුණ්‍යවන්තකම නිසාමයි මනුෂ්‍යාත්ම භාව ලබන්නේ. දැන් අර බෝධිසත්වෝ සතර පෙර නිමිති දැක්කනේ. ඊට කලින් ආත්මවල දැකලා තිබ්බේ නැද්ද ඔව? දැකලා තිබ්බා. පින්නතුනි සංසාරේ පාරමිතා පුරලා එනිසි කල ඇවිල්ලා තියෙන්න ඕන. සංසාරේ පාරමිතා පුරලා මිනිස්සු වෙලා දැන් මේ බණහන අම්මලාගේ තාත්තලාගේ තමයි නිසි කල ඇවිල්ලා තියෙන්නේ. පින්නතුනි මේ අවුරුදු 4 පොඩි උන් මොනා තේරෙනවටද බණහන්? අම්මා කෙනෙක් මට කියනවා හාමුදුරනේ බණ දාලා දුන්න නැත්තම් නිදා ගන්න නෑලු කියලා. කොල්ලා නිදි මගේ බණක් යන පොඩි වීඩියෝ කෑල්ලක් කියලා මට අපේ රියදුරු මහත්තයා පෙන්නුවේ. ඒ ධර්මයේ රතිය කියන එක පින්නතුනි වැදුනහම තේරුණහම අවබෝධ වුණහම වටහා ගත්තහම පින්නතුනි කිසිම දෙයකට ඒක යටපත් කරන්න බෑ. ඉස්මතු වෙන්නෙම මොකක්ද? ඒක ලේසි පාස. ඒකනේ කියන්නේ පින්නතුනි සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. ධර්මයේ රතිය සියලු රතියන්ට එහා ගිහින් දිනනවා. ධර්මයේ රතිය සියලු රතියන්ට එහා ගිහින් ශ්‍රේෂ්ඨ වෙනවා. ඊයේ පින්නතුනි කූරගල විහාරස්ථානයේ ධර්ම දේශනාව කොහොමත් 7-8 ඇවිල්ලා ඉන්න ඇති. නායක හාරෝ බස් 50කට වැඩියෙන් දැම්ම කියලා. අද උදේ තරුණයෙක් පණිවිඩයක් කියවලා තියෙනවා.
හාමුදුරනේ මොන කරුමයක්ද මන්ද ජීවිතය ආපු පළවෙනි බණයි කියලා. පැය විනාඩි 40ම හිටගෙන. මොකක්ද ඒ කාලය? මිනිස්සුන්ගේ පව්කාරකම් ගෙවෙනවා. මිනිස්සුන්ගේ කුසල් ඉස්මතු වෙනවා. ඒකනේ අර කියන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරන පින් නැවත නැවත සිහිපත් කරන්න සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට පින්නතුනි මේවා වැඩි දියුණු වෙනවා. මේ පින්කම් වර්ධනය වෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. බොහොම ඕනෑකමින් දේශනා කරන්නේ. ඔය ලැබිලා තියෙන්නේ, ඔය උදා වෙලා තියෙන්නේ දැන් ඉතින් පින් කරන සමය. ඔය හිතිලා තියෙන්නේ මොකද්ද? පින්නතුනි කරන එක නෙමෙයි ප්‍රශ්නේ, හිතන එකනේ. තරුණයෝ මොනවද කියන්නේ වෙනද? මොකක් හරි කරන්න හිතෙන්න බෑනේ. දැන් හිතිලානේ තියෙන්නේ. දැන් එහෙනම් කරන්න විතරයි තියෙන්නේ. අමාරුම දේ වෙලා තියෙන්නේ. මේකත් මතක තියාගන්න. මේ කියනෙව්වා එකක්වත් නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. හින්දි සින්දු වලට අප්පුඩි ගහන්නේ තේරිලාද? සින්දුවක් යනකොට තට්ටුව වදිනවනේ පුටු ඇන්දට හරි නිකන් පොළොවට ගහනවනේ යටිපතුලෙන් හරි. දන්නවද ඒක කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. මොකද්ද ඒ තමයි රතිය. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්නතුනේ, මම මේ කියන්න අපේ තරුණ මහත්තුරුන්ට, තරුණ දූ දරුවන්ට කියන්නේ මේ රතියයි වැදගත්. ධර්ම රතිය වැදිලා ආසා වෙලා රහ වෙලා තිබ්බහම සියලු රතීන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨයි ධර්ම රතිය. කවදාවත් ඒක නැති වෙන්නේ. දැන් අද තියෙන සින්දු වලට පින්නතුනි සින්දුවක් යනකොට අරනේ නිකන් ඔළුව හරි වැනුණාට ඔත්පොළ වෙලා ඉන්නකොට සින්දු යනකොට තට්ටු වදිනවා දැඟිලි වලින් නෑ. ධර්ම රතිය එහෙම නෙමෙයි. පින්නතුනි ධර්ම රතිය සියලු රතීන්ට උසස් කියන්නේ මේ තරුණ කාලේ ධර්මයට ආසා වුණාම වයසට යන්න මොකද වෙන්නේ? ඒක පොලිෂ් වෙනවා. ඒක ගැන හැඟීම ඇති වෙනවා. මේක ධර්ම රතිය තරුණ කාලේ තේරුම් ගියපුවහම ප්‍රතිඵල ලැබපු කෙනෙක් තමයි ධම්මික උපාසක මහත්තයා. ධම්මික උපාසක අන්තිම මොහොතේ පණ අදිනකොට දරුවන්ට කියනවනේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙලා කියන්න මට එන්න පිරිත් ටිකක් කියන්න කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එවනවා ධම්මික උපාසක ලෙඩ ඇඳේ ඔත්පොළ. අන්න දැන් ධම්මික උපාසක මරණ මංචකේ එළවයි මෙලවයි මෙව ගලවගෙන ඇති කියලා හිතනවා. දෝලණය වෙනවා. නෑ ගැලවෙන්න බය වෙන්න එපා. කර්මයටවත් අහඩුවක් හරි ඉස්තුනවා නම් හාඳුරුවන්ගේ කට කියලා කියන්නේ. ඔය අර මෙපෙදෙල ඉන්නවද එහෙම අර මන්නම් ඔබ කටවහ කියලා. සමහර කොල්ලෝ ඉන්නවා පින්නතුනි බයිසිකලේ පාරට දාලා කවුරු හරි නැන්ද කෙනෙක් දැක්කහම හොඳ කුණු හරපෙකුත් කියලා හප්පේ යන්න හොඳ නැහැ කියලා ආපහු යනවා. යන්නේ නැද්ද? හුලං හරියනවලු. ඔහොම මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. කටක් ඇරලා සමහරු එව්ව බොරු පින්නතුනි. සමහරු කියනවා අහවලා කිව්වොත් එහෙම කොස් ගහ දිහා බලලා මෙහෙමයි කියලා. මේ සේරම ගෙඩි කුණු වෙනවලු හැලෙනවලු. ඒ මිනිස්සු එක්කන් ගිහිල්ලා වෙල් වල කැලේ පෙන්නලා හූල්ලන්න කියන්නේ.
අරුව සේර මැරෙන්න එපා එහෙනන්නේ. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් ගමේ සේරම එක්ක අහු කරගන්න කටවා තියෙන මිනිස්සු. ඔය මානලඳු ගානේ හබරල ගාල් ගානේ එක්කයි යන්නේ. අරන් ගිහලා පෙන්න යන්නේ. අමෝක ගොස් දෙල්ල විතරක් කරන්නේ. කැලෙත් මැරෙන්න එපා. එනං ඉතින් ඔය තියෙන මූකලන් දිහා බල්ලා කිව්වොත් එහෙම මැරෙන්න එපා සේරම. හප්පේ කැලේ කිව්වොත් එහෙම. එහෙනම් පින්නතුනේ ඒවා මිනිස්සුන්ගේ හිතලු සහ මිත්‍යා එහෙම එකක් නැහැ. දැන් කියනකොට කිනේදී ආන්දරෝ කිව්වට අපේ ගමේ අරුන්දම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ. ධම්මික උපාසක එළවයි මෙලවයි දෝලණය වෙවි ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා සතර සතිපට්ඨානය දේශනා කරනවා. භාගයක් යනකොට ධම්මික උපාසක මොකද කියන්නේ? ධම්මික උපාසකට ආම් පේනවා එහා පැත්ත. එහා පැත්ත හරි සුදුයි, හරි ලස්සනයි. ධම්මික උපාසකට එහා පැත්තට යන්න හිතෙනවා පින්නතුනේ. ඔයත් හිතනවාද අපිටත් එහෙම හිතෙයි කියලා? අපිට ඉතින් ප්‍රේත ලෝක පේනකොට යන්න හිතෙනවද? අමුත්‍රිසං ලෝක පේනකොට යන්න හිතෙනවද? දැන් ඔය අන්තිම මොහොතේ පුදුම දුකක් නෙමෙයිද? මම පෙරාදෙනේ ඉන්නකොට පින්නතුනේ දවසක් පාන්දර එනවා. අපේ නායකහන්ලට මේ වගේ අත්දැකීම් මොන තරම් ඇති. අර අම්මට අමාරුයි පිරිත් ටිකක් කියන්න සංඝාරාමයට තමයි එක්කයි යන්නේ. අමාරුයි කියලා ගියා. පින්නතුනේ සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දරුවා ගිහිල්ලා කිව්වා හාමුදුරුවෝ පිරිත් කියන්න ආවා කියලා. ඇස්වත් අරින්නේ. එතකොට පින්නතුනේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු ආවා. දොස්තරලා කියනවා මේ අන්තිම මොහොතේ අර බඩේලි යනවා වැඩි කියලා. මොන බයක් ඇද්ද? දෙන වතුර ටික යනවලු. ඇයි? පින්නතුනේ අන්තිම මොහොත හරි භයානකයි. අන්තිම මොහොත හරි වේදනාකාරී. මරනවා කියලා දැනගත්තාම ඕක ලේසි නෑ පින්නතුනේ. එහෙනම් දැන් ඔහම ඉන්නකොට ගානක් නෑ නේද වැඩි? ඔහම මිරික ගන්න ඕන ආයෙ ටිකක් බලන්න. ඉන්න පුළුවන්ද බං? සමහරු කියනවානේ මැරලා යන ටිකට් නේ කියලා. ඒක ටිකක් නෙමෙයි. ඒක පහසු නෑ. මරණය සහ හිර වෙන එක ඒක ලේසි නෑ. මරණෙදී හොඳ සිහියක් තියෙන්න ඕනේ. ධම්මික උපාසකට දිව්‍ය ලෝකවලින් කතා කරනවා. ධම්මික උපාසකට දිව්‍ය විමාන වලින් කතා කරනවා. එතකොට ඔය ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට. එතකොට හාමුදුරුවෝ මොකද්ද හිතන්නේ? හාමුදුරුවෝ හිතන්නේ හාමුදුරුවන්ට ඉන්න කිව්වා කියලා. හාමුදුරුවෝ නැගිටලා යනවා විහාරෙට. ධම්මික උපාසක මැරෙනවා. බුදුහාමුදුරන්ට ගිහින් පැමිණිලි කරනවා ධම්මික උපාසක අපිට ටිකක් නවතින්න කිව්වා. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා දැනටත් ධම්මික උපාසක දිව්‍ය ලෝකේ උත්පත්තිය ලැබලා ඉන්නේ. ජීවිතේ කිසිම දාක එකදු අකුසලයක්වත් කරලා නැහැ. කවුද? ධම්මික උපාසක. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පෙර පින් කරපු මිනිස්සු මෙලවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා පින්නතුනි. දැන් ප්‍රශ්නයක් තියෙනවා ඔය මොනවාද? දෙලොවම සතුටු වෙන්න අපි කරන්න ඕන මොනවාද?
දෙලොවම සතුටු වෙන්න නම් ඔය මම මේ කියන ටික හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න වෙනවා. මම හැමදාම මේවා ඉතින් කියා යනවා හැම තැනම යනවා. දැන් මේක ඉවර වෙලා බෙලියත්තට යන්න එපාද? හන්දෑවේ බණට. දැන් මට වෛද්‍යවරු කියලා තින්නේ පැයකට වඩා කතා කරන්න එපා. දවසට එකයි. ඒ වුණාට තාම දවසට දෙකක් හෝ තුනක් තියෙනවා. ඔය දැන් හූලන්නේ එහෙම නැහැ. හොඳ මෙච්චර මහන්සියලා පැයද කියන්නේ කියලා. මොකද දැනටත් විනාඩි 35ක් ඉවරයි. බොහොම පොඩි වෙලාවක් තියෙන. මේ කියන ටික හෙට ඉඳන් පිළිපදින්න. සල්ලි තිබ්බට පින්නතුනේ ඊට කලින් මේක කියන්න. මේ බණ පිංකම කවුද අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අපේ රුචිර අයියා. එයා ඉතින් විවිධ විදිහට මේවා සංවිධානය කරන්න මගෙන් දින ඉල්ල ගන්නවා. මාතික මාතා මම මේ වගේ වටිනාකම කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. පින්නතුනි පුළුවන් තරම් මේ ග්‍රවුන්ඩ් වල පිංකම් ලෑස්ති කරන්න. ගමේම මිනිස්සු එක්කහු කරගන්න. තරුණයන්ගේ නැඹුරුතාවය කොච්චරද කියනවා නම් මියුසිකල් ෂෝ කැන්සල් කරලා බණ කියවනවා පින්නතුනි. එහෙම තියෙනවා. ඔය රත්නපුරේට එහා කලවාන පැත්තේ තරුණයෝ වගේක් කතා කරා හාමුදුරුවෝ ගම්වල තියෙන ජහුට කියලා සින්දු කියන ඒවා තියෙන. ආධුනික ගීත ප්‍රසංග හරි මොනා හරි. කතා කරන්න කට්ටිය එක්කහුව වෙනකොට කට්ටියම ෆෝන් ඔබනවලු බලනකොට මොනවද බලන්නේ? මගේ ඔය තියෙන එක එක්කෙනා දාන බණ ඒව බලනවලු. කට්ටියම බණ බලන හින්දා කට්ටිය එනකම් එවෙලේ කතා කරවලු එහෙනම් බණක් කියමු කියලා. බලන්න තරුණයන්ගේ හිත. එනිසා මාතික මාතා උත්තමාවිය කරේ භික්ෂුන් වහන්සේලාට දම්පැන් දීලා උන්වහන්සේලාට නිවන් දකින්න අවශ්‍ය පහසුකම් සලසපු එක. හාමුදුරුවන්ට කලින් මාර්ගඵල ලැබුවේ කවුද? මාතික මාතා. පින්නතුනි බණ කියන අපිට වඩා පිං සිද්ධ වෙනවා කාටද? ධර්ම දේශනා සංවිධානය කරන උදවියට. බණ කියන අපිට වඩා පිං සිද්ධ වෙනවා මේවට මහන්සි වෙච්ච තරුණයන්ට. පිං සිද්ධ වෙනවා පින්නතුනි දායකත්වය ගන්න මිනිස්සුන්ට. මොන මහන්සියක් වෙන්න ඇද්ද මේකට? මේවා සුද්ධ පවිත්‍ර කරන එකේ ඉඳන් දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙන්න ඇති. අපත යන්නේ. පින්නතුනි පුදුම විදිහට පුළුවන් නේ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කරන පිං මේවා ටික ටික එක්කහු වෙනවා. දුක් විඳින ඔය ගෝරතර සංසාරෙන් අත් මිදෙන්න එපැයි. මොනවාද දුක්? තථාගතයන් වහන්සේ උගන්වන්නේ පින්නතුනේ ඉපදීමම දුකක්නේ. උත්පත්තියයි මරණයයි අතර තුල මොනතරම් කටයුතු කතන්දර ටිකක් තියෙනවද අපිට? ඉපදීමම දුක. හේතුව අද මේ විඳින යම් කිසි දුකක් ඇත්නම් මොකක් හින්දාද? ඉපදෙච්ච හින්දා. මේකට නිවන් දකින්න මේ ව්‍යායාමයේ සඳහා තමයි ඔය ජීවිතවල මොන දුකක් විඳිනවද පින්නතුනේ. දැන් අර විදේශගත වෙලා ඉන්න මේ තියෙන මේ රට ඉන්න තරුණයෝ වගේක් නේද මේක කරන්නේ? මේක කියනකොට සමහරු කියන්න පුළුවන් ඉතින් එවුන්ට නම් සල්ලි තියෙනවනේ කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල
රට ගියා නම් ඇති මොනවාද කියන්නේ? මගේ කියන විදිහටම කියන්න. ඒ උන්ට තියනවලු. විදින දුක පේනවද? ඔය අවුරුද්දකට දෙපාරක් විතර නිවාඩුවක් හම්බුනහම සපත්තු දෙකක් දාලා සීතලට ජැකට් එකක් දාලා මල් ගහක් ගාව ඉඳන් ෆොටෝ එකක් දාන එක නෙමෙයි ඔගේ තියෙන්නේ. මේ රට ඉන්න තරුණයන්ට නින්දක් තියනවද? මේ රට ඉන්න තරුණයන්ට අහන්නකො සම්බෝලයි කරවලයි කෑවේ කවද්ද කියලා අන්තිමේට. එහෙම නැහැ. ගමක් පන්සලක් වෙලක් පිට්ටනියක් යාළුවෙක් ඉන්නවද? අපිට මේ දවස් 4කට 5කට ගිහිල්ලා ඉන්න බෑ. පිස්සු වගේ හැදෙනවා අයියේ. ඒ තරුණයෝ එකේ විඳින දුක. එහෙම දුක් විඳින අතරේ මොකද්ද තරුණයන්ට හිතලා තියෙන්නේ? මේකට දායකත්වය ගන්න. ඒ හිත්වලට පින්නතුනි ප්‍රාර්ථනා කරමු. විදේශගතව රැකියා කරන මේ තරුණ මහත්තුරුන්ට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දකුණු කොරියාවේ සේවය කරන භානුකරණ වීර මහත්මයා දොලේ ගෙදර දේවාලයේගම දකුණු කොරියාව ජපානය රුමේනියාව ඊශ්‍රායලය ඇතුළු කොට සියලුම රටවල් වල සිටින තරුණ පිරිස එක්කහු වෙලා මේ RCCද මන් දන්නේ RCC කියන්නේ මොකක්ද කියලා මේකේ තියෙන එක. මොකක් හරි සංවිධානයක් වෙන්න. එක්කහු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. මේක ලංකාවේ ඉන්න මේ සංවිධානයේ තරුණ මහත්තුරු බැනර් ගහන්න, කටවුට් ගහන්න, පෝස්ටර් ගහන්න, මේ ධර්මාසන හදන්න, මේ හැම එකක්ම මෙහෙවෙන්න ඕන දේවල් කරනවා. ඒ නිසා මම මේ කියන්නේ අර කෛරාතේ තම් පුනප්පුනන්නේ මේ කරන පින්කම් නැවත නැවත සිහිපත් කරන්න. එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ, මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. දැන් මේ පින්කම් කරන අතරතුර පින්නතුනේ ටික ටික කල්පනා කරන්න ඕනේ. අපි ඉපදුනා වගේ අපි ජරාවටපත් වෙනවා. අපි ව්‍යාධියටපත් වෙනවා. මේවට නොබියව මුහුණ දෙන්න නම් දැන් රැකෙන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. මගේ පළවෙනි යෝජනාව හෙට ඉඳන් කට පරිස්සම් කරගෙන ඉන්න. පැහැදිලිද මං කියන එක? මං හිතන්නේ මං කියන එක ඇහෙනවා ඇති සේරටම. ආයේ මේ ගමේ එක ගෙදරකවත් කවුරුවත් එකට එක නම් කියන එකක් නැහැ. පැහැදිලිද? අයිත් කියනවා හෙට ඉඳන් තාත්තලා පින් දෙයි මට හෙට ඉඳන් ගෙවල් වල එකට එක කියන්න එපා. මම මේ පොඩි කට්ටියට කියන්නේ, අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ, අම්මලාට තාත්තලාට කියන්නේ. එකට එක කියන එක නැවතුනහම ප්‍රශ්නේ භාගයක් නවතිනවා පින්නතුනේ. ගෙවල් වල කිසි කෙනෙක් ඉන්නවද කට වහගෙන ඉන්න කෙනෙක්? ඔළුව පාත් කරගන්න කෙනෙක් ඉන්නවද? එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න පින්නතුනේ. කුණුහරුප කියලා කවුරු හරි අඬනකම්ම කෑ ගහන්නේ නැද්ද? ඕක කරන්න එපා. ඊට කලින් තව එකක් තියෙනවා. මේ පැතිවල ගෙවල් වල ගහමරා ගන්නවද නැහැ? ගහමරා ගන්නවා කියන්නේ මොකද්ද? දැන් මේ වෙනකොට මේ අම්මලා කීපාරක් කුණුහරුපෙන් බැනුම් අහලා තියෙනවද? කාගෙන්ද? පිට ගෙවල් මිනිස්සු අපිට කුණුහරුපෙන් බයිනවද?
මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයිද? මොන බැනුම් දැති හැටි තඩි ගහලා ඇති. දැන් තාත්තලා කල්පනා කරන්න ඕන. මම කී පාරක් මගේ බිරිඳට මෙහෙම කියනකොට කියනවා හාමුදුරුවනේ නැත්තම් පහදන්න බෑලු. මටම කියපුවා මෙව. ලැජ්ජ නැතුව කියනවනේ දෙකක් කියපුවාමලු නවතින්නේ. මම ඇහුවා එතකොට දැන් මෙහෙම කියනකොට තාත්තලා එහෙම හිතන හින්දා මම ඊට කලින් කියන්නේ. මේ වෙනකොට මේ තාත්තලා කී පාරක් මේ අම්මලාට කුණුහරුපෙන් බැනලා තියෙනවද? සමහරක් අම්මලා ඉන්නවා පින්නතුනි තාත්තලාට හපන් කියන්න පටන් ගත්තාම. තාත්තලා කටවල් අහගන්න ඇයි? ඔය සමහර දේශනාවලට ගිහපුවාම ඉතින් නවතිනවනේ. ඇහෙනවා උදේ පාන්දර පින්නතුනි කියන කතා. අම්ම කුණුහරුපෙන් බැනලා ළමයි ඇහැරවන්න. මේ පැතිවල එහෙම නැතු ඇති. ළමයි ඇහැරවන්න. ළමයා ගෙදර හිටියේ නැත්තම් මේ පැතිවලත් ඉන්නද අර බෙරිහන් දෙන කවුරු හරි. අර පින්නතුනි ගිරියෙන් කෑ ගහනවනේ කොනටම ඇහෙන්න. නිකනොත් නෙමෙයි අම්ම කුණුහරුපෙන් බයින්නේ. කවුද බයින්නේ? අම්මලා. මතක් වෙන සමට අපේ ගමේ අහවල්ලු ආයේ කියලා. කොහොමත් ගමකට එහෙම පවුල් 3ක් විතර තියෙනවා. ඔය තාත්තලා කල්පනා කරන්න. මම මේ වෙනකොට කී පාරක් මගේ බිරිඳට තඩි ගහලා තියෙනවද? තඩි ගහනවා කියන්නේ මොකක්ද අර මේ ගහනවා කියන එක. පහර දෙනවා කියන්නේ. සමහරට මේ පැතිවල එහෙම වෙන්නේ නැති හින්දා ඔයත් ඒවා දන්නෙත් නැතුව ඇති. මං කියනවා බොහෝ පැතිවල වෙන දේවල්. පින්නතුනේ අපාගාමී වෙනවා. හෙට ඉඳන් ගෙවල් වල අනේකට තෝ කියලා කතා කරන එක නවත්තන්න. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් ගෙවල් වල තාතෝ කියලා කතා කරන එක නවත්තන්න. ඔක පුළුවන් ද හෙට ඉඳන් කරන්න? දැන් ආන් එතකොට ආයෙත් හිතෙන්න ඇති. හාමුදුරුවනේ හොඳින් කතා කරලා අපේ ගෙවල් වල වැඩ කරන්න බෑ කියලා. පින්නතුනි දන්නවද එක වචනයක් එහා මෙහා වුණාම සංසාරේ ගැස්සෙන හැටි. ත්‍රිසං ලෝකවල උපදින්න. ඔය සමහරු කියනව නේද? ඔය කියන්නේ නැද්ද? තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්න එහෙම නැති හින්දා වැඩි නැතුව ඇති. මං කියන්නේ බොන පැතිවල වටියක් වැඩිපුර තියෙනවා. අපෝරට කියනවනේ පින්නතුනි තෝ කනවා කියලා. පින්නතුනි දන්නවද ඒ කන්නේ කොහොමද කියලා? ඇත්තටම කනවා. මං දැකලා තියෙනවා සමහර බැලලියෝ පැටවු ගහලා පැටවු ගහපු ගමන් පැටියගේ ඔළුව කනවා. දැකලා නැද්ද එහෙම? මේ පැතිවල බැලලියෝ පැටවු ගහන්නේ නැද්ද? සමහරක් අර බැල්ලියෝ කියන්නේ ඉතින් බැල්ලිට බැල්ලි කියන්නේ මොකක් කියන්නේද? බල්ලගේ ගෑනු සාදා නැත්නම් ඒක අර මේකේ වීඩියෝ එකක් කපලා දායි හෙට බැල්ලියෝ කියලා කතා කරා කියලා බණකට ඇවිල්ලා. එහෙම නෙවෙන්නේ මේ කාලේ. ඕන එක. මම දැකලා තියෙනවා සමහර බැල්ලියෝ පැටවු ගහපුවාම වෙනතුනේ මේ පැටියා එවෙලම කනවා. දැකලා නැද්ද මේ අම්මලා? දැකලා තියෙනවද පැටියට කිරි දෙන්නේ නැති සත්තු ඉන්නවා? පේනවද කන හැටි? සමහර කුකුල්ලුත් ඉන්නවා එහෙම. පැටියට කොටනවා, මරණකම්ම කොටනවා. ඒ හින්දා ඔය මම මේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. මොකද තරුණව මේවා අහනවා. ඔය මොනා හරි ටිකක් එහා මෙහා වුණාම වෙන මොකවත් නෙමෙයි. බොහෝ පැතිවල තරුණයෝ ගංජා ගන්නවා හරියට. මේ පැතිවල එහෙම නැතුව ඇති.
බොහෝ පැතිවල විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ පොඩි කොල්ලෝ ගැහුවොත් එහෙම දෙකට කැඩනවා පින්නතුනි. පාන් භාගයක්වත් කා ගන්න ඇඟවල් පන නැහැ. මොකක් හරි කරපු ගමන් කියවන්නේ මොනවාද? මේ ගමකට ගහන්න කතාව. ඕන් දැන් මතක් කරගන්න අපේ අහවලා වායි කියලා. තියෙන කටපින්නද? මම කියන්නේ කවදාවත් එහෙම කියවන්න එපා. සංසාරේ පින්නතුනේ මේ වගේ අකුසල් පස්සෙන් එන්නේ වෛරය බැඳලා. පින් එක්කහුව වෙනවා වගේම තමයි පව් ටිකත් අනිත් පැත්තෙන් එක්කහුව වෙනවා. ඒ හින්දා කිසි කෙනෙකුට හෙට ඉඳන් කුණු හරපයක්වත් කියන්න එපා. අම්මයි තාත්තයි ගෙදර හොඳට ඉන්න. පුළුවන් තරම් ජීවිතේ සිල් ටික ආරක්ෂා කරන්න. පිනතුනි දැන් මේ කියනෙව්ව අහන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඔය මුගලන් අස්සින්න සර්පයන්ට මෙව ඇහියයිද? බෑ. අහන්න පුළුවන් තේරුම් ගන්න බෑ. ඇසීමත් ඇති තිරිසංආත්මෙන් මිදෙන්න සංසාරේ පින් කරලා තිබ්බහම මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා දැන් බලන්න පින්නතුනි අර රහතන් වහන්සේ නමක් සතිපට්ඨානය කියනකොට ගල් ගුහාවේ ඒක ඇහිච්ච වවුල්ලෝ 500ක් මනුසත්තාත්භාව ලැබුවනේ. ඇහිලා ධර්මයේ රතිය මෙව ඇහිලා තේරුම් ගත්තාම කොහොමද ඒද? අය කවදාවත් අකුසලයක් නම් වෙන්නේ. පින්නතුනේ සතෙකුටවත් ගලක් අරගෙන ගහන එකක් නැහැ. මතක තියාගන්න. කවදාවත් කිසිම මත්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන එකක් නැහැ. මේ කියනකොටත් සමහර තරුණ මහත්තුන්ගේ සාක්කුවල අත දාන්නේ සාක්කුවට හොඳේ. ඔය එකේ කිව්වා ඇති. මම පින්නතුනි අත දාන්න එපා කියලා කිව්වේ මම මෙහෙම කියනකොට එක කොල්ලෙක් සාක්කුවට අත දැම්මා. එතකොට මොකද වෙන්නේ? එතකොට නිකන් අර පුහුල් හොරා කරෙන් දැනේ වාගේ නෙමෙයිද? මලහට ගහනවත් ඇති පපුව ගිඩි ගිඩි ගාලා. මතක තියාගන්න. මේවා පිළිපදින්න පුළුවන් අනෙකට දුකක් නොදී ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. අම්මලා තාත්තලා සංසාරේ ඔය විදිහට හැමදාම හම්බෙන්නේ. සමහර ආත්ම තියෙනවා පින්න. ඔහොම පරිස්සම් කරන ආත්මයක් වෙන කොහෙද තියෙන්නේ? මනුෂ්‍යාත්ම විතරයි. නේ දස දුක් විඳලා බඩේ තියාගෙන හදලා ලේ මල අපි කවුරුත් එහෙමනේ. ලේ මල මුත්‍රා ගෑවිච්ච අපි පින්නතුනි නාවලා කවලා පොවලා ඉඹලා අතේ අරගෙන කිරි ටික පොවලා කොහොම හැදිච්ච අත්පයද මේ දරදඬු වෙලා තියෙන්නේ? අම්මට තෝ කියලා කතා කරන්න පුළුවන් විදිහට මේ කටවල් උල් වෙලා මුකරි උනේ ඇයි? නාවනකොට අතගාලා බේසමේ හරහට තියාගෙන මේව හදපු හින්දා නෙමෙයිද? බණ ටිකක් අහන්න විරූපී නැතුව මේ ඉන්නේ ඇයි? සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නෑලු. එහෙම කියන්නේ නැද්ද? කවදාවත් අපේ ගුණයක් කියන්නේ නෑලු කෙරුවට. පින්නතුනි මතක තියාගන්න. අම්මා තාත්තා කරපු තරම් අපි මොනවාද කරලා තියෙන්නේ? ගයක් හදලා දීලා තියෙනවද? අර හම්බෙච්චකම ලගින්න බලනවා මිසක්. මේ පැතිවල තියෙනවද ඊට කඩම් ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල පින්නතුනි සහෝදරව මරා ගන්නවා මොනාටද? මේ පැතිවල නැතු ඇති. ඊට කඩම් බෙදා ගන්න.
ලැජ්ජ නැහැනේ පින්නතුනි. ලැජ්ජ වෙන්න ඕන හොඳේ අම්මගේ තාත්තගේ ලග්ගන කන දරුවෝ. මටයි බනවලට කියනෙකුත් නැහැ මම මේ කියලාම යන්නේ. මේ ජීවිතේ දීලා තියෙන්නේ. ඇත්තටම මම මේ කියනකොට හදවතට තට්ටුවක් දාලා අහන්න. මේ මිනිසත් භවයේ තුල පොළවේ පය ගහලා ඉන්නව නම් ඉන්නේ අතපය ඇදලා හදපු හින්දා නෙමෙයිද? දරුවෝ හදපු අම්මලාට මේ අමුතුවෙන් කියන්න ඕනද? ඇදට හරහට තිබ්බුවා හදලා නෙමෙයිද මේ? නහය කට හොඹු දෙකේ ඉඳන් මේ හදලා නෙමෙයිද තියෙන්නේ? මෙච්චර සද්දෙට බන කියන්නේ අම්මට පිං සිද්ධ වෙන්න නෙමෙයිද? ඇයි ඉතින් ඕක මතක නැත්තේ? ඇයි ඕක නොසලකා හරින්නේ? ඉඩම් බෙදලා දුන්නේ නැහැ කියලාද? වෙනස්කම් කෙරුවා කියලාද? කොච්චර කෙරුවත් මගේ ಗುಣ කියන්නේ නැහැ කියලාද? කොච්චර කෙරුවත් වැඩක් නැහැ කියලාද? අපේ දරුවෝ හදන්න බලන් ආවේ නැහැ කියලාද? ඒවා හරි බාල අදහස්. ඒවා හරි බාල යෝජනා. පුරුදු වෙන්න. පොඩි කාලේ පින්නතුනේ මොන තරම් ඇඟපතේ මල මුත්‍රා කරලා ඇද්ද? ඇයි ඉතින් දරුවෝ හදලත් ඕක දැනගෙනත් අම්මා තාත්තා ගැන අගයක් නැත්තේ තේරෙන්නේ නැත්තේ? ඒ හින්දා ලැබපු මිනිසත් භවයේ තුල මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ තරුණ කාලේ තමයි වැඩිපුරම දෙමව්පියන්ට දුක් දෙන්නේ. තරුණ කාලේ තමයි වෙලාවට ගෙදර එන්නේ නැත්තේ. මේ පැතිවල තරුණෝ එහෙම නැත්නම් සමහර පැතිවල තරුණෝ ගෙදරින් එළියට ගියපුවාම ඕම් මේ ග්‍රවුන්ඩ් එකේ මුළු දන්නේ නැති තරුණෝ යන වෙලාව. පින්නතුනේ රෑ 10 පහු වෙනවා. කියන බොරු ගොඩවල් හරි කරම් ගහනවලු මෙහි කාඩ් ගහනවලු. අහවලාගේ අර වැඩේට ගියාලු මේ වැඩේට ගියාලු. මොකුත් කරේ නැහැ කොල්ලෝ එක්ක හුවෙලා කතා කරලු හිටියේ. මතක තියාගන්න. අම්මලා හරි කැමති දරුවොත් එක්ක බත් කන්න. කැමති නැද්ද? අපි කන කොටයි අඳින කොටයි සතුටු වෙන්නේ කවුද මේ ලෝකේ? පින්නතුනේ අම්මයි තාත්තයි විතරයි. දරුවෝ කන කොට අම්මා තරම් කවුද සතුටු වෙන්නේ? වෙන ඔව් ඉතින් තේරෙන්නේ නැහනේ. ඔක මරුණත් වැඩි ගාණක් නෑ සුමානෙන් දෙකෙන් ඔය දුක ඉවරයි. ඊට පස්සේ ඇයත් අර ඉඩම් වලට පොකර යල්ලනවා කට්ටිය එක්ක හොවෙලා. ඒ හින්දා දෙමව්පියොත් එක්ක ඉඳ තියෙන ජීවිතේ බොහොම සීමිත කාලයයි. ඒක කරන්න සමහර තරුණයෝ කියනවා ගෙවල් වලටම වෙලා හිටියොත් අපිට කොල්ලෝ නැතුව යනවලු හදිස්සියකටව. ඔහොම කියන්නේ මහ ගොන් කතා පින්නතුනේ. මම මේ ගෙවල් අස්සේ ඉන්න කියලා කියනව නෙමෙයි. දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන ජීවිතේ මොකක් හරි වරද්දක් කෙරුවා නම් කෙරුවේ නීති විරෝධී. සමහරට මේ පැතිවල තරුණ එහෙම කරන්නේ නැතුව ඇති මං කියන්නේ අර බොහෝ පැතිවල කරන ඒවා. කෙරුවා නම් කෙරුවේ කාත් එක්කද? ජීවිතේටවත් තනියෙන් ගංජා අරගෙන උතාගෙන බොනවද? එහෙම කරන මිනිස්සුත් ඇති මං කියන්නේ බහුතරයක් නෑ. මොකක් හරි නීති විරෝධී වැඩක්. අපි හිතමු කාට හරි වෙඩි තියන්න ගියා කියලා. වෙනදින වෙඩි තියපු මිනිස්සයා බලනකොට නේ දැක්කද අර වැලිගම සභාවේ සභාපතිට වෙඩි තියපු පැටියා. මේ පොඩි කොල්ලෙක් නේ. මොනා තියනවද? කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. යන්න දෙන්න තැනක්වත් තියෙනවද? බලන්නකො අර ඇසුරේ ප්‍රශ්නේ. මිත්‍රයෝ හින්දා නෙමෙයිද නැති උනේ? මොකක් හරි දෙයකට ජීවිතේ
කුමන හෝ වරදකට පෙළඹිලා තියෙනවා නම් පින්නතුනේ අපි පෙළඹිලා තියෙන්නේ අපේ යාළුවෙක්ින්ද. ඕකේ අනිත් පැත්තම පුළුවන් යාළුවන්ට මොකක්ද? යාළුවන්ට පුළුවන් මම යෝජනා කරනවා මේ තරුණ මහත්තුරුන්ට ඔය මාසෙකට දෙපාරක් විතර ගිහිල්ලා පන්සලේ බෝමලු අමදින්න. මාසෙකට දෙපාරක් විතර පන්සලේ චෛත්‍ය මලු අමදින්න. පිං සිද්ධ වෙන්න. තව කාරණයක් තියෙනවා මේ තරුණ දූ දරුවන්ට කියලා යන්න. ඔය අද කණ්ඩ බොණ්ඩක් දෙනවා වගේ බඩු ගේනවා. කාරණය තමයි රටක් ලෝකයක් දැන් තරුණ මහත්තුරු හෝගාලා කරන මම ඊයේත් කූරගල දෙනෝ 1000ක් දෙනාට කිව්වා ගංගානේ මම මේක කියාගෙන යනවා. මේ තරුණ මහත්තුරු සියලු දෙනාම හෙට උදේ නැගිටලා බුදුහාමුදුරන්ට පැන් පූජා කරන්න. ඇයි මේක මේ තරුණයන්ටම කරන්න කියන්නේ? මම දන්නවා මෙතන ඉනුත් දෙන්නෙක් හරි ඕක හෙට ඉඳන් පටන් ගන්නවා. ඒ තරුණයෝ පින්නතුනි නිකම්ම සිල්වත් වෙනවා. බුද්ධ වතනේ කරන්නේ. කවදාවත් වරදින්නේ. තරුණ මහත්තුරුන්ට මම තව එකක් කියනවා. ගෙදර බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම කියලා සමන් පිච්ච මල් පඳුරු 4-5ක් හදාගන්න. ඔක බැරිද කරන්න? මල් ගහ දකින්න වාරයක් පාසා මොකද්ද මතක් වෙන්නේ? පින්නතුනි මල් පිදුවත් එකයි නැතත් එකයි ඊට පස්සේ. ඇයි? ඉතින් මේක මේ තරුණයන්ට කරන්න බැරි වේද? මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා මේක මුළු ගමටම බෝ කරන්න. එතකොට මේ මුළු ගමේම ගෙවල් වල සමම්පිච්ච මල් සුවඳ හමනවා බුදුහාමුදුරුවන්ට. අය එක කුණුහරුපයක්වත් නෙව් වගේ කියන්නේ. බැරිකමද නොකරනකමද? ඒ හින්දා මේ තාත්තලාට මං කියන්නේ හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට මේ පැන් වීදුරුවක් පූජා කරන්න. හෙට උදේ පටන් ගන්න. මේක ඉතින් කොහොමද මම මීට වඩා සරලව කියන්නේ? අද ගෙදර ගිහිල්ලා මොනවාද අර වීදුරු බඩු තියෙන එකට කියන්නේ කැබිනට් එක නේද? මොකක් හරි කමන්න. පැන්ට්‍රි කබඩ් එක හරි. ඔය බිත්තිය ගහලා තියෙන. ඔව් වෑරලා බලන්න පොඩි වීදුරු ඇති. හෙට උදේ නැගිටලා කීයට හරි කමන්නේ හැරිච්ච වෙලාවට. තරුණ මහත්තුරු නම් නැගිටිනකොට 10 11ක් වෙනවා ඇති. මොකද රෑ බුදිය ගන්නකොට පාන්දර 5:00 විතර වෙනවනේ. නම කියන්නේ මේ පැතිවල තරුණයෝ ගැන නෙමෙයි අනික් පැතිවල තරුණයෝ එහෙමයි. මන් දන්නේ නැහැ මේ පැතිවල කොහොමද කියලා. රෑ 30 ෆෝන් එක ඔබනවා. නැද්ද? එකක් වෙනවා පින්නතුනි මොනා කරලාද? ඔය මොනා හරි කියලා ඇවිල්ලා ෆෝන් එක ඔබ ඉන්නවා. ලුණු කපනවා බලනවා, යකඩ වක් කරනවා බලනවා. වෙන මොනවද බලන්නේ? ටික ටික ඔය මුස්පේන්තු ජීවිතෙන් මිදෙන්න. ජීවිතේ පුරුදු වෙන්න. වෙලාවට නිදාගන්න. වෙලාවට නිදාගන්න පුරුදු වෙන්න. හෙට ඉඳන් පුළුවන් නම් මම මේ තරුණයන්ට කියන්නේ. පින්නතුනි මේ බුදුවරු උගන්වන්නේ මේ හොඳේ. ලේසි පාසු කාරණා නෙමෙයි. කලින් නිදාගන්න කලින් නැගිටින්න. මොනවාද කරන්න බැරි? කලින් නිදාගන්න කලින් නැගිටින්න. ඔයත්තන්ටම හිතලා නැද්ද මහා කාලකන්ණි ගතිය? රාත් 30 හැරලා ඉන්නවා එළි වෙනකම්. උදේ 9 10 වෙනකම් බුදිය ගන්නවා. 10ට නැගිටලා අහන මෙව්වද වෙලා තියෙන්නේ කියලා. අහන්නේ නැද්ද?
පින්නතුනේ හොඳ පෞරුෂයක් හදාගන්න ජීවිතේ. තමන්ට හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒ පෞරුෂය බුදුහාමුදුරු ගන්න නිත්‍ය දුත්තෝ සුරා දුත්තෝ. වෙනසෙනවා හොඳ ස්ත්‍රියයි සුරාවයි හින්දා. මම මේ අම්මලා ගැන එහෙම නෙමෙයි කියන්නේ. මොකට හරි ලොල්ලුනහම මොකද වෙන්නේ? මේ පැතිවල තියෙනවා ධානිය සම්බන්ධයක් නැතුව ඇති මං හිතන්නේ. නැ බොහෝ පැතිවල තියෙනවා ඒක. පුදුම විදිහට දික්කසාද වෙනවා පවුල්. අපූර්වට මේ ගෙදර දරුවොත් එක්ක බිරිඳ ඉන්නකොට කොහෙවත් ගෑනු පස්ස යනවනේ. කවුද? ඔය ඇත්ත දන්නේ නැතුව සමහරට අනියා සම්බන්ධය කියන්නේ මොනවාද කියලා. මං කියලා දෙන්න. අර කසාද බිරිඳ ඉන්නකොට තව බිරිඳක් ගාවට යන එක තමයි පින්නත අනියා සම්බන්ධය කියන්නේ. කසාද ස්වාමියා ඉන්නකොට තව පුරුෂයෙක් ගාවට ඒවා පැහැදිලි නේද? එහෙනම් එහෙම කරන්න හිතන්නවත් එපා. ජීවිතේ හරි සකසුරුවම් කරගන්න. හොඳ උත්සාහ සම්පත්තියක් තියාගන්න. බුදුරු ගන්නන්නේ අර උත්හාන සම්පදානේ. හොඳ උත්සාහ සම්පත්තිය තියෙන. අර නේ බාහබල විරියන ධම්මිකා ධම්මලද්ද භෝගේ මේ බාහුබල වීරයෙන්. දැන් කවුද මේවා උගන්වන්නේ කවුද? බුදුවරු උගන්වන්නේ. බාහුබලයේ වීරය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් ඉන්න තරුණයන්ට සල්ලි හොයන්න ඕනේ කොහොමද? මේ ඕ ලෙවල් කරපු ගමන් කොල්ලොන්ට උනක් තියෙන කොරියන් යන්න ඕනලු. උන් දන්නේ නැහැ කොරියාව කියන්නේ කන එකක්ද බොන එකක්ද කියලා. ඕ ලෙවල් කරපු ගමන් ටෙක් එකට යනවලු. ජීවිතයටවත් මේ මිරිස් පාත්තියක් දාන ළමයෙක් ඉන්නවද? බිස්නස් එකක් පටන් ගන්න. දැන් ඉන්න දරුවන්ට නිදි මරන්න බෑ, මහන්සි වෙන්න බෑ, ඔට්ටු වෙන්න බෑ. නිදි මරනවා වෙන ඒවා වෙනුවෙන්. මේ හොඳට සල්ලි හම්බ කරන්න බලන්න. ඒ ඔය කුඩු ගංජා ඉව මේවා විකුණලා ඒ උන්ට උදව් පදව් කරලා හැම නෙමෙයි. මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ ඔය අනිත් පැතිවල තියෙනවා හරියට ඕවා. පින්නතුනි ඕවගෙන් අත් මිදෙන්න. කවදා හරි ජීවිතේ බත් එක අතට කණ්ඩ ගන්නකොට දැනෙන්න ඕන මොකක්ද හැංගීම? මේ මගේ මහන්සියෙන් හම්බ කරපුවා. මේ බාහුබල වීරෙන් හම්බ කරපුවා. මේවා හරි ධාර්මිකයි. මේවා හරි අනෙකට දුක් දීලා නැහැ, ගිනි දීලා නැහැ. සමහරව ඉන්නවා පින්නතුනේ අතරමැදියෝ වාහන එහෙම ගෙනල්ලා විකුණන්නේ. සමහර බුදුහාරෝ කියන ලාභේ සාධාරණ වෙන්න ඕන. මිනිස්සු මරාගෙන කන්න එහෙම නැහැ. පුළුවන් තරම් බලන්න අනෙකගෙන් කඩා වඩා ගන්න. ඒ නිසා ඔය තරුණ කාලේ තියෙන අවුරුදු 30 වෙනකන් විතරයි. දැන් හිතයි 30 වැඩි කට්ටිය අපි නාකිද කියලා. දැන් තරුණ නෑ පින්නතුනේ. 30න් පස්සේ තමයි දැන් ඉන්න තරුණයෝ බඳින්න හදන්නේ. 30න් පස්සේ තමයි හම්බ කරන්න හදන්නේ. 30න් පස්සේ තමයි අර එතකම්ම කන්න එකගෙන්. අවුරුදු 20 පැනලත් අම්මගෙන් තාත්තගෙන් කනවා නම් ලැජ්ජ වෙන්න ඕනේ. හොයන්න ඕනේ පින්නතුනේ. දැකලා තියෙනවද සමහර නේ ජාතිකයෝ ඉන්නවනේ. මේ පොඩි උන් පින්නතුනේ වඩේ බක්කි අරගෙන එනවනේ පාරට එන්නේ නැද්ද? අපේ කොල්ලොන්ගේ බත් කාපු පිගාන හොදන්නත් ඕන අම්මා බලනකොට අවුරුදු 24යි. ලැජ්ජ නැතුව කලිසම සෙට් එක ගලවලා රෙදි බාල්දියට දානවනේ දාන්න නැද්ද? ඒව අම්මා තාත්තා හොදන්න ඕන. ජීවිතේට මේ තරුණයෝ බුදිය ගන්න කොට්ටෝරයක් හොදලා දිනවද? බෙඩ් සීට් එකක් හොදලා දිනවද? මොන පෞරුෂයද පින්නතුනේ බුදිය ගන්න එකවත් හොද ගන්න නැතුව. අය මොන දියුණුවක් මේ ගම්පිටි මුස්පෙන්තු වෙන එක අහන්න දෙයක් නෙමෙයිද? එක දෙයක් පුළුවන්. තියෙනවා සේරම විකුණ කනවා. කන්නද? විකුණන්න පුළුවන්.
අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච එකක් තියෙනවා සුටුස් ගාලා වික්කා. විකුණන එක නෙමෙයි හපංකම. ඔය සමහරුන්ට රට යන්න උණ හැදුනහම පින්නතනේ. අම්මා තාත්තා මරන්නේ නැති ටික විතරයි පොත තියලා සල්ලි අරන් දෙන්න කියලා මොනාගේද? ඊට කඩන් වල. කවදාවත් එහෙම කරන්න එපා. බුදුරු උගන්වලා තියෙන. හොඳ බාහු බල වීරෙන් හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. ඊළඟ කාරණේ කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. දන්නවන්නේ අහු වෙනවා කියන්නේ මොකද්ද කියලා? ඔය නේ යාළුවෝ කරන එක කරන්න ලෙඩ තියාගන්න එපා. කවුරු හරි ෆෝන් එකක් ගත්තාම හිතේ අමාරු අපිට එන්න ඕනද අපටත් ෆෝන් එකක් ඕන කියලා. මේ කොල්ලොන්ට තියෙන ප්‍රශ්න. කවුරු හරි බයිසිකලයක් ගත්තාම ගෙදරට ඇවිල්ලා මූණ දෙක කරගෙන ඉන්න බයිසිකලේ. සම්ජීවි කතා කවුද ගන්නන්නේ? බුදුහාමුදුරුවෝ පමණ දැනගෙන ජීවත් වෙන්න. සමහර ගංගෙවල් තියෙනවා පින්නතුනේ අද 2000ක් හෙව්වොත් එහෙම 3000ක් වේදම් කරන්න තමයි බලන්නේ. ඒ හින්දා හොඳට පරිස්සම් කරගන්න. හොඳට ඉතුරු කරන්න. හම්බ කරනවට පුරුදු වෙන්න ඉතුරු කරන්න. මං යෝජනා කරන්නේ අවුරුදු 35 වෙනකොට ගෙයක් දොරක් වාහනයක් සියල්ල තියෙන්න ඕනේ. එහෙම පුළුවන්. ඔය මේ සමහර පොඩි උන් ඉන්නවා අවුරුදු 19යි බීඩි බොනවා. ලැජ්ජ නැද්ද? ගන්ධස්තර ළඟ යන්න බෑ. බීඩි බොන්න සාක්කුවේ දාගෙන. අවුරුදු 19. කොල්ලොන්ට මතක් වෙන්නේ නැති අහවලා කියලා. පොඩි කොල් මොකක් හරි කරලා හැන්දෑව රුපියල් 1000ක් හොයාගන්නනේ බලන්න. ඒක එක්කහුව කරුවා නම් මං කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ වෙහෙස ඒ හින්දා අර බුදුහාරු උගන්වනව නේද මංගල සූත්‍රයේ ඉස්සරලා මොකද්ද? අසේවනාච බාලාන මේ බාලයෝ නම් ඇසුරු කරන්න එපා. යාළුවෝ හොඳයි නම් හරියනවා. අර අපේ ලෙවල් එකේම යාළුවෝ නම් ඉන්නේ මොකද වෙන්නේ? නැත්තටම ගූතේන ගූතන් සංසග්ගජෝයි. ගූ වලට ගූවෙක් අහුනහම මොකද වෙන්නේ? ඒක තවත් ගූ වෙනවනේ. ඒ හින්දා අසුර බලපානවා පින්නතුනි හරියට. මම යෝජනා කරනවා. කල්යාණ මිත්‍රෝ විතරක් ඇසුරු කරන්න. මිම්මත්තට කිසිම දාක ඔය සමහර කල්ලි කණ්ඩායම් අතර ඉන්නවා පින්නතුනි. තරුණයෝන්ගෙත් මේවා තියෙනවා. හරියට කේලම් කියනවා. පුදුම විදිහට කේලම් කියනවා. අර අතන එව්වා මෙතන කියන කැතපුරුදු නැති කරගන්න ඕන. හොඳ පැහැදිලිද මං කියන්නේ? බා සමහර අම්මලා ඉන්නවා ගොඩක් අම්මලා තමයි මේක කරන්නේ. මොකක් හරි ආරංචි වුණාම 1-10 කරලානේ අල්ලන්නේ කොහාට හරි ගිහිල්ලා කියන්නේ නැද්ද? ඒ හින්දා දැන් හදවතට තට්ටුවක් දාලා බලන්න කියනකොට නම් කියන්නේ අපි නම් ඔය කාගේවත් ඒවා කියන්න යන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ නැහැ කියලා තමයි අනිත් පැත්තට පටන් ගන්න. කිසි කෙනෙකුගේ කේලම් කියන්න එපා. හේතුව මම මේ දේශනා කරන්නේ අර වෛරය වැඩි වෙන දේවල්. තෝ කියන එක නවත්තලා කුණුහරුප කියන එක නවත්තපුවම මොකද වෙන්නේ? කේන්ති යන එක ටිකක් නවතින්නේ නැද්ද? සමාජ වෛරය ඇති වෙනවා මොකක් හින්දාද? පින්නතුනේ කේලම හින්දා. පවුල් විනාශ වෙන්නේ නැද්ද? සමහරුන්ට අවස්ථාව තියෙනකොටත් සමහරු ඉන්නවා අනේකට හානියක් වෙයි කියලා කියපු එක කියන්නේත් නැහැ. පුරුදු වෙන්න.
සමහරු ඉන්නවා වචනයක් එන්නකම් බලාගෙන ඉන්නවා ගිහිල්ලා අනිත් පැත්තේ පත්තු කරන්න. ආයෙ පින්නතුනේ දී යටින් ගින්දර නෙමෙයි පිච්චෙන්නේ නැතුව සමහරු ඉන්නවනේ. පෙට්‍රල් යටින් උනත් අරන් යයි ගින්දර. ඇයි? අති සූක්ෂමව ගතු කියන්න පුළුවන්. හදන පද ගොඩවල් මතක් වෙන සමහරට අපේ ගමේ අහවලා ආයි කියලා. ගම්වල ඉන්නවා පින්නතුනේ සමහරු ඕක කරන්නේ රස්සාව විදියට. ගතු කියන එක පද හදන එක කේලම් කියන එක. එහෙනම් මතක තියාගන්න. අනෙක්ගේ දේවල් කියන්න ප්‍රථම දැන් නම් පින්නතුනේ 10 පාරක්වත් හිතන්න වෙනවා. හෙට ඉඳන් කේලම් කියන්න එපා. කිසි කෙනෙකුගේ ගතු කියන්න එපා. එක කාරණයක් තියෙනවා. මිම්මන්නද ගෙවල් වල මේක ඉතින් තාත්තලාට තමයි ගොඩක් පුළුවන්. ඔය ආයුවන්නෝ සුකම් බල. ආයුෂය වැඩි වෙනවා. වර්ණය සැපේ බලය ප්‍රඥාව වැඩි වෙනවා. ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි මේ ඉතින් වඳින්න ඕන හෙට ඉඳන් හොඳේ. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර එකට බුදුන් වදින්න. කොහොමද අපේ තරුණ මහත්තුරු බුදුන් වදිනකොට පිං සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ගෙදර කවදාවත් එක කුණුහරුපයක්වත් කියයිද? අය කියන්නේ. ඒ නිසා උදේට බුදුහාමුදුරන්ට පැන් ටික තියලා උයනවා නම් මොනවා හරි ටිකක් පීරිසියට අරලා බුදුහාමුදුරන්ට පූජා කරලා බුද්ධවත හොඳට කරන්න. කිරි ඉතුරුවා වාගේ හරියයි පින්නතුනේ. සමහර තරුණ මහත්තුරු අපිට කියනවා හාමුදුරනේ මේ වයසකම්මලා තාත්තලා හිතයි දන්නේ අපිට නෙමෙයි බණ කිව්වේ කොල්ලොන්ට කියලා. නැති මේ වයත්තන්ට පොදුයි. මේ වැරද්දක් නම් වෙන්නේ නැලු ඒ වුණාට කේන්ති ආපුවම පාලනය කරගන්න බෑලු. සේරම හොඳයි සමහරුන්ට කේන්ති කියපුවම පින්නතුනේ. අමු ජරා ගොඩවල් නෙමෙයිද? කේන්ති කියපුවම එකටම අර කේන්තිය පාලනය කරන්න තමයි දැන්. තෝ කියලා බැන්නහමද කේන්ති යන්නේ ඔයා කියලා බැන්නහමද? ගෙවල් වල කවුරුත් තෝ දැන් හිතන්න අපේ ගෙදර කීපාරක් දවසට තාතෝ කියලා කතා කරනවා. දරුවන්ට කියන්නේ නැද්ද ඔය? අපූර්වට කියනවනේ පින්නතුනේ. ඔය කියන්නේ නැද්ද තොපිට සැප වැඩි කියලා කියන්නේ? තොපිට කෙරුවා වැඩි කියනවා. කාටද කියන්නේ? තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියානම් කියනවා. දරුවන්ට කියන්නේ. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනව නැද්ද? දරුවෝ මතක් කරන්න ඕන හොඳේ අපේ ගෙවල් වල අම්මා තාත්තා කොහොමද මැඩගන්නේ කියලා. අම්මා කුණු හරපෙන් දෙන්න බැන ගන්නවා පින්නතුනේ. කියන කුණු හරප කොටවල් ගෙවල් වල. ඒ හින්දා මම බොහොම ඕනෑකමින් යෝජනා කරනවා. මේ පින්නතුන්ට ඔය කුණු හරප කියන එක නවත්තන්න. අනෙකට හරි ආදරෙන් කතා කරන්න. හරි ප්‍රියශීලීව කතා කරන්න. පින්නතුනේ දැන් බණ පටන් අරන් පැය එකයි කාලක් ඉවරයි. මින් මනත ගෙවල් වල අනෙකගේ කාගේද බිරිඳගේ ස්වාමියාගේ දරුවන්ගේ අම්මගේ තාත්තගේ හිතක් රිදෙන්න වචනයක් නම් කියන්න එපා. පැහැදිලිද? ඒ ලාභේ කාටද? මරණකොට මතක් වෙයි. මම කිසි කෙනෙකුට තෝ කියලා කතා කරලා නැහැ. මම කිසි කෙනෙකුට කුණුහරුපෙන් බැලලා නැහැ. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සේරම එක්කහු වෙලා පන්සලට යන්න. පන්සල් කියපුවාම රට පහක තියෙන පන්සල් නෙමෙයි හොඳේ. ගමේ පන්සල.
ඔය සමහරුන්ට ලෙඩක් තියෙනවා පින්නතුනි. පොයට පන්සලේ 30ක්වත් නැහැ. බලනකොට කොහේ හරි චෛත්‍යයකට ගල් දෙන්න ගිහිල්ලා. ලැජ්ජ නැද්ද එහෙම? සමහරු ඉන්නවා බස් පිටින් ලෑස්ති කරනවා පොයට. ඒ වගේ යන්න ප්‍රශ්නයක් නැහැ, යන්න ඕනේ. මොකටද පන්සලට දන් දීලා නඩත්තු කරන්න එහෙනම්? අය හාඳුරලා කණ්ඩ බොන්න නැතුව මහල්ලා ඉන්නවා කියලා හිතුවද? නෑ. මිනිස්සු දායකම් කරන්නේ ගමේ පන්සලේ පාංශකූලේ පිරිමහ ගන්න. වෙන මොකේද? ඒ හින්දා පින්නතුනේ පාංශකූලෙට දායකම් කරන්න එපා. අම්මයි තාත්තයි දරුවෝයි. මේ තරුණයෝ රොදු බුරුදු පිටින් ගිහිල්ලානේ පොයේ වැඩසටහන කරන්න. එව්ව කරන්න බෑ. මේ මොකක් හරි පොදු වැඩක් කරන්න ගියපම 3 දෙනෙක්වත් තරහ වෙනවා. ඇයි? අය කිසි කෙනෙක් දෙක වෙන්න කැමති නෑනේ. එහින්ද අනෙකට ඇහුම්කන් දෙන්න. අනෙක කියන එක උහුලන්න. ගාර වෝච නිවාතෝච අනෙකට ගරු කරන්න හෙට ඉඳන්වත් පුරුදු වෙන්න. අනෙකට හොඳට ගරු කරන්නනේ අපේ උගත්කම, අපේ තත්ත්වය, තරාතිරම, අපේ මාන්නය, අපේ රැකියාව. සමහර කොල්ලෝ ඉන්නවා කිසි ගරු සරුවක් නැහැ තාතෝ කියලා කතා කරනවා කාටද? වැඩිහිටියොන්ට. සත්පුරුෂ දරුවනේ කවදාවත් එහෙම කතා කරන්න එපා. නේ අයියක්කේ නන්දේ මාමේ කට පුරවල හරි ආදරෙන් කතා කරන්න පුරුදු වෙන්නකො. මරන්න කලින් මේ බණේ වෙන මොකවත් ඕනේ නැහැ. මොකද්ද පුරුදු වෙන්න කියන්නේ? මැරෙන්න කලින් ප්‍රියශීලී විදිහට කතා කරන්න පුරුදු වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උතුම් පින්කම සිද්ධ කරන එකේ විශේෂ දායකත්වයේ දරන දකුණු කොරියාවේ සේවය කරන භානුකරණ වීර මහත්මයා, දොලේගෙදර දේවාලයේගම ඒ උදවිය, ඒ වගේම දකුණු කොරියාව, ජපානය, රුමේනියාව, ඊශ්‍රායලය මෙහෙ බරතොගයක් රට ඉන්නවා වගේ. RCC තරුණ පිරිස නන්නයිරුන් උදව්පකාර කරපු සියලු දෙනා, සංවිධාන ශක්තිය, නිව් RCC මිතුරු සංසදය. ඔය සංසදයට මම පොඩි යෝජනාවක් කරනවා. ඒක පළවෙනි එක තමයි මේ ගමේ කවුරු හරි කමක් නැහැ. මේක මතක තියාගන්න ඕන හොඳේ. මේ එහෙම නැත්තම් මම නිකර්ටි දන් අපේ තේරුම් නැහැ. දැන් කියයි බෙලිය අතර එන ගමන්නේ ආවේ කියලා. ඔය ධර්මයට වංචා කරන්න හොඳ නැහැ. බණ ඇහුවොත් ඒ විදිහට හැසිරෙන්න ඕනේ. මේක බොහොම හොඳ යෝජනාවක්. ගම්වල සමහරක් වයසක අම්මලා තාත්තලා ඉන්නවා පින්නතුනේ. මම කිව්වේ නෑ පන්සලක බෝධියකට පැන් කලයක්වත් වක් කරන්න කිව්වේ නෑ හොඳේ. කරන්න කියලා කියන එකම දේ මොකද්ද? කවුරු හරි ගමේ වයසක අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ඔය නේ සමහරව ඉන්නවා ඉස්පිරිතාලේ හිටපුවාම පින්නතුනේ බලන්න යන්න කෙනෙක් නෑනේ. එහෙම ඉන්නවනේ. මම මේ සංසදයට යෝජනා කරනවා. පුළුවන් නම් බෙදා හදාගෙන කවුරු හරි ඉස්පිරිතාලේ ඉන්නකොට, රෝහලේ ඉන්නකොට ළඟ ඉන්න කෙනෙක් නැත්තම් වරු භාගේ හරි කමක් නැහැ. මේක මරණාධාර සමිතියවලුත් පුළුවන් නම් කරන්න. මම නම් හිතන්නේ ඔය වගේ නැති පඬිත මිනිස්සු ඉන්නව කරන්න බෑ. තරුණයොත් එක්ක පුළුවන් මේවා. ඒ මිනිස්සුන්ට මේක තේරුම් යනවා. සමහර මරණාධාර සමිතිවල සභාපතිලා ඉන්න දිසාපතිට හපා. තියෙන පඬිතකම. මේක මෙහෙම නැතුව ඇති මං කියන්නේ. බොහෝ පැතිවල එහෙම. ඔය ගමේ වැඩකට හඩ් එකක් එහෙම ගන්න ගිහම මිනිහයි ගෙදර වහලේ ගලවලා දෙනවා අය කතාව. ඒ හින්දා මේ අමුතෙන් පඩි හම්බෙන පෙට්ටියට ගන්න හම්බෙන එකමනේ හම්බෙන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න නිව් RCC මිතුරු සංසදේ කවුරු හරි රෝහලේ ඉන්නවා නම් ඇත්තටම ගිහින් වරු භාගේ හරි ළඟ ඉන්න. කෙනෙක් නැත්තම් වටින්නේ නැද්ද? ගමට වැඩක්. ඊට පස්සේ තරුණය පොඩි උන් ටික මොකද කරන්නේ?
සමහර ගම්වල අම්මලා තාත්තලා ඉන්නවා ක්ලිනික් එකට පයින් යනවනේ බස් එකට. ඇත්තන්ගේ බෙහෙත් ටික ගෙනල්ලා දෙන්න. පටන් ගන්නකො වැඩේ. මගේ හදවතින් ආශිර්වාද කරනවා මේ තරුණ මහත්තුරුන්ගේ හිත්වලට හෙට ඉඳන් එකදු අකුසල් සිතුවිල්ලක් පහළ නොවේවා. සබ්බපා පස්සා කරනං සියලු බුදුරුන්ගේ අනුශාසනාව සියලු අකුසල් නොකර ඉන්න කුසලස්ස උපසම්පදා කුසල් පමණක් සිද්ධ කරන්න මේ ගම් නියංගම් සිසාරා තථාගත පණිවිඩේ ආභාසයෙන් පෝෂණය වේවා. සදාකල් ඉහෙන් වැජබේවා. පින් කුසල් විතරක් සිද්ධ කරන්න බුදු ගුණ විතරක් අහන ගැයෙන වැයෙන සමම්පිච්ච මල් සුවඳ තථාගතයන් වහන්සේ වෙනුවෙන් හමන හඹන ගම්මාන රොතු බුරුතු පිටින් එක රොදකට බිහි වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්කමට දායකත්වයේ දක්වපු සංවිධානය කරපු සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. සියලු මියගිය ඥාතීන්ට පින් අයිති වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. මේ ගමේ ඉන්න වයසක අම්මට තාත්තට වැළඳී තිබෙන කාය පීඩා චිත්ත පීඩා විහත විද්වංසනය වේවා. මේ වගේ පින්කම් කරනකොට අපවාද එනවා, ගැරහුම් වෙනවා. කම්පාණම් වෙන්න එපා. වල කපනවා, උදැල්ල දානවා, කම්පා වෙන්න එපා. පද කියනවා, වචන කියනවා, හරහට කතා කරනවා, හිත රිදවීම් වෙනවා. බඩුවක් මුට්ටුවක් ඉල්ලපුවාම දෙන්නේ නැහැ බෑ කියනවා. කම්පා වෙන්න එපා. අකම්පිතව මේ ගමන යන්න. ඒ සඳහා දිරිය ශක්තිය ලැබෙයි. සසර කෙලවර පතන උතුම් බෝධියකින් ඔබ අප සෑම සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලබන්න මේ එක්කහුව වෙලා මේ කරපු පින් කුසල් පාරමිතාවක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තංතරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණ. ඒ වගේම පින්නතුනි මම විශේෂයෙන් සිහිපත් කරනවා අපේ රුචිර අයියා බන්ධනාගාරේ වැඩ කරන බොහොම ලෙන්ගතුයි කල්යාණ මිත්‍රයෙක් විදිහට ඉන්නේ මේ බණ ඇත්තටම ඉතින් කියවුනේ එතුමා නිසානේ. නේ කෝල් එකක් දීලා කියනවා බණක් තියෙනවා පුළුවන් ද බැරිද කියලා අහන්න. ඒ නිසා එතුමටත් එතුමාගේ දෙමව්පියන්ටත් නිරෝගී භාවය ලැබේවා. සසර කෙලවර සියලු දෙනාම නිවන් දකිත්වා සාදු සාදු. හොඳයි. අපිත් සිළු දෙනාම සාදුනද පවත්වමින් ඔබ වහන්සේට ආශිර්වාද කරනවා. තරුණේ හදවත් වලට විතරක් නෙවෙයි තරුණේ බුද්ධියට ධර්මයේ දේශනා කරන ඔබ වහන්සේට මේ ගමන යන්නට සිළු ශක්තිය, ධෛර්යය, ඒ වගේම වාසනාව, ඒ වගේම යෝධ බල, යෝධ වීරිය ලැබේවා කියලා අපි තෙවරක් සාදුනද දෙමින් උන්වහන්සේට ආශිර්වාද කරමු. ඒ වගේම ඔබ වහන්සේ වෙනුවෙන් සිහි වටන පළකයක් ලබා දෙන්නට සූදානම්ෙන් ඉන්නවා. ඒ සඳහා ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරනවා අපේ RCC මිතුරු කැල වෙනුවෙන් හෙෂාරා සෙනොලි අපේ ආදරණීය දියණියට අපි ආරාධනා කරනවා වේදිකාවට ඔබ වහන්සේට සමරු සිහි වටනය ලබා දෙන්නට. ඉතින් එක පැත්තකින් අපිට හරි සතුටුයි අපේ හාමුදුරුවනේ. මොකද RCC මිතුරු කැලට පුංචි හීනයක් තිබුණා. අපි මේ ක්‍රීඩා පිටිය තුල බොහෝ පින්කම් කරනවා. අපි සෑම වසරක් පාසාම RCC මිතුරු කැල විශේෂ පින්කමක් කරනවා. ඒ වගේම සෑම පොහොය දිනයකම හැම සතෙක්ගෙම කුසගින්න නිවන්නට අපි බොහෝ පින්කම් කරනවා. ඒ විතරක් නෙවෙයි. අවමංගල්‍ය කටයුත්තකදී කාට හරි ඒ වැඩ කටයුත්ත කරන්න බැරි වුණොත් අපේ මිතුරු කැල ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ හදවත් හඳුනාගත්තු ඒ ආදරණීය මිතුරු කැලට අද හැකියාව ලැබුණා ධර්ම පිපාසයෙන් සිටින මේ අපේම බෞද්ධ ජනතාවගේ
හදවත් වලට ඒ වගේම බුද්ධියට ඒ දහම් පිපාසය නිවාලන්නට. ඉතින් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා අද දවසේ මේ ක්‍රීඩා පිටිය තුල දන්සැල් දෙකක්. ඒ තමයි එකක් සුබ් දන්සලක් තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා අපිට මේ කටයුතු සිදු කරන්නට දායකත්වය ලබා දෙනවා දේවාලයේ ගම නිවහල් මිතුරු කැල. ඒ වගේම ඔබට නෙස්කැෆේ කෝප්පයක රස මිහිර විඳ ගන්න පුළුවන්. විශේෂයෙන්ම මුලටියන ප්‍රාදේශීය සභාවේ අපේ ගරු මන්ත්‍රී නිශ්ශංක විධාන ගමගේ මැතිතුමන්ගේ සහ ඒ සිළු මිතුරන් පිරිසගේ ධන පරිත්‍යාගයෙන් ඔබට උන නෙස්කැෆේ පානයක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි සියලුම දෙනාට ආරාධනා කරනවා කිසිම කලබලයකින් තොරව බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ස්ථානයෙන් පිටව යන්නට. ඒ වගේම ඔබේ අතේ තිබෙන කිසිම කොළ කැබැල්ලක් කිසිම දෙයක් මේ ක්‍රීඩා පිටිය තුල දාලා යන්නට එපා. ඉතින් බොහොම ආදරයෙන් අපි ආරාධනා කරනවා සියල්ල රැගෙන ගොස් විධිමත් විදියට ඒ කසල බැහැර කරන්න කියලාත් අපේ ඉල්ලා සිටිනවා ඔබෙන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ දන්සැල් දෙකට සහභාගී වෙමින් ඒ ඔබ වෙනුවෙන්ම සූදානම් කරලා තියෙන ඒ පානය ලබා ගන්නට කියලා අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම අපි මතක් කරනවා දේවාලයේ ගම නිවහල් මිතුරු කැල ඒ වගේම නිශ්ශංක විධාන ගමගේ මැතිතුමන් ඇතුළු ඒ මිතුරු සංසදය අද දවසේ ඔබ වෙනුවෙන් ඔන නෙස්කැෆේ පානි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තරුෂි මාත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි තරුෂි මේ සුබ්දන්සල් පිළිබඳව කතා බහ කරොත් අපේ දේවාලයේ ගම නිවහල් මිතුරු කැල ඊයේ දවසේ ඉඳලම වේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කටයුතු කළා. ඔන අද දවස වෙද්දී කෙනෙක්ගේ කුසගින් එහෙම නැත්නම් පිපාසය නිවන්නට උන් කටයුතු කළ තියෙනවා. ඒ පිළිබඳවත් අපි මේ වෙලාවේ අගය කරනවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. ඔව් සරත් අයියේ මං හිතනවා අපි පින් කැතක අස්වැන්න නෙළුවා. ඉතින් මේක පුරන් වෙන්න නොදී දිගටම මේ විදියට පවත්වගෙන යන්නේක ඔබේ මගේ අපේ වැඩක්. ඉතින් අපේ හාමුදුරුවෝ කිව්වා මේ හැම දෙයකටම අපි කරන සෑම සියලු දෙයකටම අපිව පොළඹවන්නේ අපේ ළඟ ඉන්න යාළුවෝ කියලා. ඉතින් යාළු කැලක් මිතුරු කැලක් එකතු වෙලා රදාවල නිව් RCC මිතුරු සංසදය යන නමින් සංවිධානයක් හදාගෙන මේ ගමක් ඒකරාශී කරගෙන යන්නේ මහඟු පුණ්‍ය කර්මයක්. ඒ වගේම තරුෂි ගමක් කෙලිය කරන වගේම වැඩිහිටියන්ගේ ආශිර්වාදයත් පුංචි දරුවන්ට ලස්සන අනාගතයක් පෙන්වන්නටත් අපේ RCC මිතුරු සමාජය අමතක කරන්නේ නැහැ. ඉතින් ඔන්න බණ ඇසූ පින්වත් ඔබට ඔබ වෙනුවෙන්ම නොමිලේ බස් රථ සේවාවක් තිබෙනවා ඔබේ ගමට යන්නට. රදාවිල සිට අතපතු කන්ද දක්වා ඒ වගේම රදාවිල සිට හතරපූට්ටුව හේන මන්සන්දිය දක්වා බස් රථ සේවාවක් තිබෙනවා. ඉතින් ඒ සියලු බස් රථ වලස්මුල්ල මාර්ගයේ මේ වන විට ගාල් කරලා තියෙනවා. ඒ වගේම රදාවිල සිට ඊරිය තොට දක්වා යන ගමන් මාර්ගයේ කඹුරුපිටිය ගමන් මාර්ගයේ බස් රථ නවත්වලා තියෙනවා. ඒ වගේම දෙනගම කණ්ඩිය අසල මන්සන්දියට යන්නට ඔබට නොමිලේ ප්‍රවාහන සේවය සපයනවා බස් රථ සේවාවක්. ඒ වගේම මුලටියන හන්දිය සහ කැටපොළ කන්ද ග්‍රාමයට ඔන්න සූදානම් කරලා තියෙනවා තවත් බස් රථ සේවාවක්. ඒ පිළිබඳවත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් කලබලයක් නැතුව කලබලයකින් තොරව ඔබට පුළුවන් බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ස්ථානයෙන් පිටත්ව යන්නට. ඒ වගේම මේ විශේෂ නිවේදනය අපේ පින්වත් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීම් කරන්නේ. මොකද අපේ හාමුදුරන් වහන්සේ සවස් 6:37 වෙද්දී බෙලියත්ත ප්‍රදේශයේ ඉන්නට ඕනේ.
එහි තවත් අසිරිමත් ධර්ම දේශනාවක් සමග එකතු වෙන්නට තිබෙනවා. ඒ නිසා ඔබ උන්වහන්සේගේ මේ ගමනට බාධාවක් නොවන ලෙස හැසිරෙන හැටියට මේ වෙලාවේ අපි දන්නවා ඔබගේ හදවතේ උන්වහන්සේ කෙරෙහි මහා දයාවක්, මහා ආදරයක්, මහා ලෙන්ගතුකමක් ඔබේ හදවත් තුළ ඇති. හැබැයි උන්වහන්සේ අපේ රටට ලැබුණු මහඟු සම්පතක්. ඉතින් උන්වහන්සේට ආශිර්වාද කරමින් මේ ස්ථානයෙන් පිටව යන්නට අවස්ථාව ලබා දෙන හැටියට අපේ ගෞරවනීය ඔබෙන් ඉල්ලා සිටිනවා. අති ගෞරවනීය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ඉසුරු මාවත මාවතේ අපේ රුචිර මధుරංග මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඉතින් බොහෝ පිරිසක් තරුෂි එකතු වෙලා ඉන්නවා මේ වැඩ කටයුත්තත් එක්ක. අපි ඒ සියලු දෙනාම නැවත වතාවක් මතක් කරමු. ඔව් අයියේ මෙතර ශක්තිය වගේම එතර ශක්තිය. එතර මූල්‍යමය ශක්තිය වගේම මේ අපේ රදාවෙල ප්‍රදේශයේ සිටින තරුණ කැලගේ අප්‍රතිහත මහන්සිය මං හිතන්නේ රැයවල් ගණනක මහන්සිය ඔබ අප මේ ඉදිරියේ දැන් දිස් වෙන්නේ. ඉතින් තාරුණ්‍යයේ හදවත්වල ආදරය දිනාගත් නිව් RCC මිතුරු කැලට නිරතුරුවම ශක්තියක් වන මහා පෞර දකුණු කොරියාව, රුමේනියාව, ඊශ්‍රායලය, ජපානය වැනි රටවල් වල සේවයේ නියතු අපේම ආදරණීය තරුණ ප්‍රජාව මේ රදාවෙල නිව් RCC මිතුරු සංසන්දය සමග බැඳී කටයුතු කරනවා. ඒ වගේම තරුෂි බණහද්දී බොහොම සුවපහසුවෙන් බණහන්න මේ සෙවන අවුවෙන් මැස්සෙන් අපේ ශ්‍රාවක පින්වතුන් ආරක්ෂා කරන්න අපේ සෙවන ලබා දෙනවා ඉන්ද්‍රජිත් රංජන මහත්මයා. එතුමන් මේ කටයුතු සිදු කරන්නේ ගොඩකුඹුර හේන පරලෝ සැපත් සුගත දාස සීයා සහ ඩිංගිහාමි ආච්චි ඒ වගේම ගුණපාල බාපා ඇතුළු සිළු දෙනාටම පින් අනුමෝදන් කිරීමේ සිතින්. ඉතින් අපි ඒ පින් අනුමෝදන් කරනවා. ඒ වගේමයි මේ පුණ්‍ය කර්මයේ මේ සෙවන සලසන්න කටයුතු කරනවා රුමේනියාවේ සේවය කරන දේවාලයේ ගම හල්ගහවත්තේ ඉෂාන් දිසානායක මහත්මයා. එතුමන් තමන්ගේ ආදරණීය පියාණන් වන ජයතිස්ස දිසානායක ආදරණීය පියාණන්ට පින් ප්‍රාර්ථනා කරමින් තමයි මේ උතුම් කටයුත්තට සහසම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අද දවසේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩවීම සිදු කළේ රංග සභා කලායතනයේ කලාකරුවන්. ඉතින් ඒ හේවිසි කණ්ඩායම සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා දකුණු කොරියාවේ සේවයේ නියුතු අපේ චානක රණසිංහ මහත්මයා. ඒ වගේමයි අයියේ සඳහම් දේශනය ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සියලුම දෙනා සඳහා කුසගින්නට යම් මස්සසිල්ලක් ලබා දෙන්න RCC මිතුරු සංසදය අමතක කරලා නැහැ. ඒ වෙනුවෙන් කුසගින්න නිවන්නට දායකත්වය ලබා දෙනවා ඊශ්‍රායල් රටේ සේවය කරන රදාවෙල දොලේ ගෙදර පදිංචි සිසිර මහත්මයා. ඔව් ඒ වගේම තමයි මේ කටයුතු සඳහා දැනට ඊශ්‍රායල් රටේ සේවය කරන අපේ හොරපාවිට ප්‍රදේශීය පදිංචි යුරින් චින්තක මහත්මයාට උන විශේෂ ආධාරයක් ලබා දීලා තියෙනවා. ඒ වගේමයි මේ උතුම් පුණ්‍ය කර්මයට ලංකාවේ නොහිටියත් පිටරටක හිටියත් මොන වැඩේ කෙරුවත් දවසට 7-8 පාරක් කතා කරලා හැම වැඩක්ම හොයලා බලන ආදරණීය චරිත. ඒ තමයි රුමේනියාවේ සේවය කරන RCC අපේ ආදරණීය ලහිරු සඳරුවන් සහෝදරයා. ඔව් තරුෂියා කිව්වා නම කියන්න එපා කියලා. හැබැයි මේ දැවැන්ත කටයුත්තට ශබ්ද විකාශන සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ එතුමන්. ඉතින් නම නොකියා කොහොමද? ඉතින් ඒ වගේම මේ වැඩ කටයුත්ත දැවැන්ත අභියෝගයක් තමයි තරුෂි පූර්ව ප්‍රචාරක පුවරු නිර්මාණය කිරීම සහ මේ කටයුත්ත ප්‍රචාරණ කටයුතු සිදු කිරීම. ඒ සඳහා සීමා සහිත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි බලයලත් සේවා නියෝජිත ඒ වගේම සිසිර ඔටෝ ඉංජිනේරියන් අධිපති සිසිර රූණගේ මහත්මයා. එතුමා එතනින් විතරක් නතර වෙලා නැහැ. අද මේ සඳහම් දේශනය සඳහා දේශකයන්න් වහන්සේ උදෙසා නිර්මාණය කළ ධර්මාසනය අලංකාර කිරීමද එතුමා දායකත්වය ලබා දී තිබෙනවා.
ඔව් අපි හැමදාමත් අපේ ආදරණීයන් විශේෂ අවස්ථාවල පුදුම කරවන අපේ වචනේ කියනවා නම් තරුසි අපිව පුදුම කරවන දෙයයන්දර අමතක නොවන නාමය උන් අපිත් එක්ක අත්වැල් බැඳගත්තා මේ ධර්මාසනය මලින් සරසන්නට ඒ තමයි සනු ක්‍රියේෂන්ස් සනු කනෙක්ෂන් ආයතනය. ඒ වගේම කසුන් මදුසංක මහත්මයා දේවාලය ගම, වසන්ත ලක්මාල් මහත්මයා දේවාලය ගම, මංජුල මහත්මයා, හිරුෂ දිසානායක මහත්මයා, ඒ වගේමයි තිස්ස බුද්ධි මහත්මයා මේ සියලුම දෙනාත් මේ අලංකාර ධර්ම මණ්ඩපය මලින් සරසන්නට දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම තමයි තව තහතුරුණී දායකත්වයක් ලබා දුන්නා දේවාලයේගම සුවසිත වෙදමැදුරේ අධිපතිතුමන් පීචී රුබසිංහ වෙද මහත්මයා. ඉතින් ඕන අපි එතුමන්ටත් අපේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ වගේමයි අපි කලිනුත් කිව්වනේ අයියේ අද බණ අහන්න එන අයගේ හිත වගේම කුසගින්නත් නිවනවා කියලා. ඉතින් මේක ಜಾතිත් තමන්ට ලැබෙන මහානුභාව කුසල කර්මයක්. ඉතින් මේ කුසල කර්මයට අපිත් එක්ක අද අතහිත දෙන්නේ දෙයන්දර ප්‍රමිලා හොටෙල් අධිපති, ඒ වගේම දෙයන්දර පමණක් නෙවෙයි අවට සියලුම ගම්මානවල දරුවන් සඳහා අධ්‍යාපනයේ ඉනිමන් තනන්නට දායකත්වයේ සපයන දෙයන්දර දැක්ම අධ්‍යාපන ආයතනයේ අධිපති දුමින්ද මහත්මත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඔබ කිව්වා වගේම කුසගිනි නිවීම මහඟු පුණ්‍ය කර්මයක්. ඉතින් මේ සඳහා තවත් දායකත්වයක් ලබා දෙන ආදරණීය චරිතයක් තමයි පිටෙන්න වත්තේ අපේ මිහිරි සත්සරණී මහත්මිය රදාවිල සිට ඔන අද දවසේ දන්සලට අනුග්‍රහයක් ලබා දෙනවා. ඒ වගේමයි මේ උතුම් සඳහම් දේශනාව සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙනවා දේවාලයේගම රදාවෙල දිනේෂ් ඇලුමිනියම් ආයතනයේ අධිපති දිනේෂ් මදුසංක මහත්මත්. ඔව් ඒ වගේම මේ අසිරිමත් පින්කම අසිරිමත් සඳහම් දේශනා බොහෝ පිරිසක් අතරට ගෙනියන්නට සමාජ මාධ්‍ය ඔස්සේ අපට ඉඩකඩ ලබා දුන්නා. ඉතින් සමාජ මාධ්‍ය තුල මේ සියලු වීඩියෝ පට ප්‍රවර්ධනය කිරීම සඳහා අපට දායකත්වය ලබා දුන්නේ චන්දන ප්‍රොඩියුස් ආයතනයේ දේවාලයේ ගම. ඒ වගේමයි අද මේ පුණ්‍ය භූමියට එන්න බැරි වුණා කියලා ඔබ දුක් වෙන්න එපා. මේ අද එන්න බැරි වෙලා හිතේ පුංචි අමනාපයක් තියෙන ඔයාට. ඒ තමයි මේ අසිරිමත් සඳහම් දේශනාව ඔබට Facebook සමාජ ජාල ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව උදා කරලා තියෙන්නේ People's Leasing සමාගම කඹුරුපිටිය ශාඛාවේ කළමනාකාරතුමන් සජිත වික්‍රමසිංහ මහත්මයා මේ විශේෂයෙන්ම සජිත වික්‍රමසිංහතුමන් ඇතුළු වික්‍රමසිංහ මහත්මයාන් ඇතුළු සිල්ම කාර්ය මණ්ඩලය මේ වෙලාවේ බොහොම පුණ්‍යානුමෝදනා සිතින් යුතු අපි තරුසි සිහිපත් කරනවා. ඉතින් ඔබට ඒ අවස්ථාව ලබා දුන්නා රදාවිල ප්‍රදේශයේ. ඒ වගේමයි සීමා සහිත රදාවෙල සනස සමිතියත් මේ වෙලාවේ මතක් කරන්න ඕනි. එම සමිතියෙන් විශේෂ ආධාරයක් ලබා දීලා තියෙනවා. ඉතිරි කරන්නට හොඳම මග කියන උන් මේ උතුම් කටයුත්තේදී අපිව අමතක කරලා නැහැ. ඉතින් මේ උතුම් කාර්යයට සහ සම්බන්ධ වෙලා දායකත්වය ලබා දුන්නු සීමා සහිත රදාවෙල සනස සමිතියේ ඔබ සියලු දෙනාටමත් අපි මේ වෙලාවේ ඔබ සියලු දෙනාවමත් මතක් කර සිටිනවා. ඒ වගේම තමයි දේවාලයේගම ඇතාගල හේන තරිදු විධානගමගේ මහත්මයාත් අත් අම්මාට සහ මොකදන් වත්තේ අපේ සුදු මහත්මයාට පින් පිනිස විශේෂ පරිත්‍යාගයක් සිදු කළ තියෙනවා. ඉතින් ඒ පුණ්‍ය අනුමෝදනාවත් අපේ විදියට මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ අසිරිමත් සඳහම් දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණුණු පින්වතුන් සඳහා සෙවන සලසන්න තවත් විශේෂ ආධාරයක් ලබා දෙනවා. ඒ බොරළුපොළ සිට පැමිණි රවිඳු මදුෂාන් මහත්මයා. ඒ වගේම තමයි තවත් අපිට මේ වැඩ කටයුත්ත වෙනුවෙන් විශේෂ ආධාරයක් ලබා දුන්නා. වීරකැටියේ හාමිනේ ආදරණීය මවට පින් පිනිස පින් ප්‍රාර්ථනා කරමින් ආදරණීය ස්වාමියා හීන්ගෙදර මහත්මයා දෙනිගා හේනේ ඉඳලා උණ රදාවිල සිට අපිට මේ වැඩ කටයුත්ත සාර්ථක කර ගන්නට විශේෂ ආධාරයක් ලබා දුන්නා. ඒ වගේම සෝමසිරි රුබසිංහ මහතාට පින් පිනිස පිට්ටෙනවත්ත රදාවෙල පවුලේ සියලු දෙනා එකතු වෙලා තවත් විශේෂ ආධාරයක් ලබා දීලා තියෙනවා.
ඔව් ඒ තමයි විශේෂ බස් රථ සේවාවක් ලබා දීලා තියෙනවා තරුෂි දෙයයන්දර ලියනගේ ගුණසේන මහත්මයාට පින් පිනිස පින් අනුමෝදන් කරමින් පවුලේ සියලු දෙනාම එකතු වෙලා තමයි ඔන්න අද ඔබට ගෙදර යන්නට රැබෝ වුණා නම් ඔබ වෙනුවෙන් බස් රථයක් සූදානම් කළ තින ඔබේ ගමට යන්නට ඔබට ආරාධනා කරනවා ඒ බස් රථ වලින් අද දවසේ ඔන්න ගෙදර යන්න පුළුවන් පහසුවෙන්ම. ඔව් ඒ වගේමයි බෝලංගොඩ නිරෝෂන් මහත්මයා තමන්ගේ ආදරණීය පියාණන්ට පින් පිනිස විශේෂ දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඔව් ඔන්න බෝලංගොඩ අපේ නිරෝෂන් මහත්මයාටත් අපි ප්‍රාර්ථනා කරනවා ඒ පියාණන් වෙනුවෙන් පියාණන්ට ඒ පුණ්‍යානුමෝදනාව සිදු වෙන්නට විශේෂයෙන්ම අද 3000කට අධික පිරිසක් ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් මේ ආනුභාවය ඒ කුසල සම්පත්තිය ඔබේ ආදරණීය පියාණන් වෙනුවෙන් අනුමෝදන් වෙනවා. ඒ වගේම රදාබෙල ඩිලන් පැලතවාණී අධිපතිතුමන් විශේෂ දායකත්වයක් ලබා දෙනවා. එතුමන්ගේ ප්‍රාර්ථනාව තමයි ඕකන්දවත්තේ හාමිනේට පින් පිනිස පුණ්‍යානුමෝදනා සිදු කරන්නට. ඉතින් ඔන්න ඒ කටයුත්තත් මේ වෙලාවේ අපි සිහිපත් කරනවා. ඒ වගේම කොරටුවේ ගෙදර පොඩි හාමිනේ මහත්මිය පින් ප්‍රාර්ථනා කරනවා මාපලානේ මහත්මයාට පින් අනුමෝදන් කරමින් මේ වැඩ කටයුත්තට අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් අපි ඔන්න ඒ පුණ්‍ය අනුමෝදනාවත් මේ වෙලාවේ අපි ඔබට ගෙනෙනවා. තරුචි විශේෂ නිවේදනයක් තිබෙනවා කියන්නට. ඔව් අප ඇසන මානයේ සිටින ඔබටයි මේ නිවේදනය කරන්නේ. පුංචි දියණියක්ගේ අත් බෑග් එකක් නැති වෙලා තියෙනවා සුප්පෝලිමේ ඉදිද්දි. පාඩ ලස්සන පුළුන් තියෙන බෑග් එකක් කියලා කිව්වා. ඔය සීමාවේ ඉන්න කාට හරි ඔය බෑග් එක හම්බුනොත් අපි ඉන්න මායිමට ඇවිල්ලා ඒක අපිට ලබා දෙන්න කියලා ආදරයෙන් ආයාචනා කරනවා. ඔව් තරුෂි හෙට ඉඳලා අපි වෙනස් වෙන මිනිස්සු හෙට ඉඳලා ඒ ධර්ම දේශනාවට අනුව අපි වෙනස්ම මගක යන මිනිස්සු බවට පත් වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඒ පුංචි දියණිය හරි දුකෙන් ඉන්නේ. ඒ නිසා ඔබේ අතට ඒ ලස්සන පාට බෑගේ උන්න ලැබුණා නම් ඒක ලබා දෙන්න අපේ නිවේදන කුටිය අස්සලට ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මේ වෙලාවේ අපි ඉල්ලනවා. ඒ වගේම කොරටුවේ ගෙදර පොඩි හාමිනේ මහත්මිය මාපලානේ මහත්මයාට පින් පිනිස සහ කේ ඇල්පිනා මහත්මියට පින් පිනිස විශේෂ ආධාර මුදලක් ලබා දීලා තියෙනවා. අපි මේ වෙලාවේ ඒ පුණ්‍යානුමෝදනාවත් සිදු කරනවා. ඒ වගේම ඉහළ ආරම්භයේ කිරි මහත්මයා දෙමාපියන්ට පින් පිනිස දන්සැලට විශේෂ ආධාර මුදලක් ලබා දී තිබෙනවා. ඔව් ඒ වගේම දේවාලයේගම ඇතාගල හේන තරිඳු විදානගමගේ මහත්මයා ආදරණීය ආච්චි අම්මාට සහ මොගදන්වත්තේ සුදු මහත්මයාට පින් පිනිස විශේෂ ආධාර මුදලක් ලබා දීලා තියෙනවා. තරුෂි අද විශේෂ දවසක් අපි කලින් සඳහන් කළා වගේම එක් පැත්තකින් ධර්මයේ පිපාසය මිනිසුන්ගේ හදවත්වල සංසිඳෙද්දී තවත් පැත්තකින් රදාවිල මේ ක්‍රීඩා පිටිය පුරා අපට දන්සැල් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම සුබ් දන්සල සඳහා ශ්‍රමදායකත්වයේ ලබා දෙනවා දේවාලයේගම නිවහල් මිතුරු කැල. ඒ වගේම අනෙක් පසින් ඔබට නෙස්කැෆේ දන්සලක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම නිශ්ශංක කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ ඔවුන් සහ මිතුරු කැල එක්ව තමයි මේ සංවිධානය කරන්නේ. නිශ්ශංක විධානගමගේ මෙතුමන් පිළිබඳව සඳහන් කරද්දී වර්තමානයේ බුලටියන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන් හැටියට කටයුතු කරනවා දේවාලයේගම කොට්ටාසේ. ඉතින් ඔන්න අපි සියලු දෙනාටමත් අපේ පුණ්‍යානුමෝදනාව මේ වෙලාවේ සිදු කරනවා. එහෙමනම් මම හිතන්නේ තරුෂි ලොකු වැඩ කටයුත්තක් ලොකු බලාපොරොත්තුවක්